ධම්මං සරණං ගච්ඡාමි गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स देवताति මේ නිවසේ ගුහාධිපති අපරාමුතුකල ශ්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරස්ථානයේ පැරණි සම්භාවනීයම දායක පවුලක ප්‍රධානී හැටියට ක්‍රියා කරන විශේෂයෙන් විවිධ අපේ රාජ්‍ය ආයතනයන්හි විවිධ ලේකම් දුරු බොමින් අවසානයේ කැබිනට් ලේකම්වරයෙක් හැටියට විශ්‍රාම අරගෙන අප විහාරස්ථානයේ අපවත් වී වදාළ අප ගුරු දේවෝත්තම ගිරාකඩුවේ සද්ධාතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍රයෙක් වගේම ඒ වගේම උන්වහන්සේ අපේ විහාරස්ථානයේට වඩම්මවා ගනිමින් අද සියලු විහාරාංග අංග සම්පූර්ණ වෙමින් අංග සම්පූර්ණ කරමින් ඒ කටයුතු කරන බොහොම පින්වත් බුද්ධිමත් අපේ හිටපු කැබිනට් ලේකම් අපේ නිමල් හිටියාරච්චි මැතිතුන් ඒ වගේම අපේ කවදත් විහාරස්ථානයේ සියලු ආගමික කටයුතු සමාජික කටයුතු ශාසනික කටයුතු වලට අපේ කුලංගන සමිතියේ මෑණිවරුන් සමගුරු උරේන්ද්‍ර ගැටමින් විශාල සේවාවක් ඉටු කරන ගුහාධිපතිනි අපේ චින්තා හිටියාරච්චි නෝනා මහත්මිය ප්‍රධාන දෙපරපුරේම වැඩිහිටි අපේ පින්වත් රමණී අම්මා මේ පැත්තෙන් අපේ සීලවතී මාතාව ඒ පාර්ශවයන් නියෝජනය කරමින් දරුවෝ මුණුපුරු අපේ කුමාරියක් කළ ඇතුළු කෘතවේදී සත්පුරුෂ ජානක මහත්මයලා ප්‍රධාන කෘතවේදී සත්පුරුෂ පුණ්‍යකාමී බෞද්ධ පින්වත්නි. ඊටාම වටිනා පින්කම කළගුණ සැලකීමක් මනුස්ස ජීවිතයක වටිනාම ජීවිතයක්. ඊතුමාගේ දැනුම ආකල්ප කුසලතා කොයිතරම් දිගපළලද කියලා මොනතරම් පරිමාවකින් කටයුතු කළාද කියන එක එදා ඒ අවසාන මොහොතේ එතුමාගේ ඉංජිනේරු පීඨයේ කටයුතු කරපු එහෙම නැත්නම් එකට කටයුතු කළ ඒ සම වයසේ පසු වුණු එහෙම නැත්නම් මේ මහත්මා කෙනෙක් ඉතාම ඉහළින් අපිට ඉදිරිපත් කළා. ඒ තරමටම බොහොම හොඳ දැනුමක් ආකල්ප කුසලතා විඥානය බුද්ධි මට්ටමක් ඇති බොහොම නිහඬ නිසංසල කාටත් හිංසාවක් පීඩාවක් නැතුව තමන්ගේ ජීවිතයේ ඉහළම ඉනිපැත්තට යමින් කටයුතු කළ විශේෂයෙන් අපේ ඉංජිනේරු වසන්ත පියසිරි හිටියාරච්චි මහත්මයාගේ අවසානම ආගමික කටයුතු එදා අප ගුරු දේවෝත්තම වර්තමානයේ සීනේ අරුත්කුරු දෙකෝල්ලේ ප්‍රධාන අධිකරණ සංඝනායක දුරන්දර අති ගෞරවනීය අපේ සූරිගම නායක ස්වාමීන් වහන්සේ පිරිවරාගත්ත සම්භාවනීය මහා සංඝරුවන වැඩමුළුවෙන් සිදු කළ ඒ අවසාන කටයුතු අවස්ථාවේ කටයුතු සිහිපත් කරමින් කටයුතු කළ ඒ විශේෂයෙන් පාංශකුල කටයුතු නිමාවටපත් වෙලා මේ උණුසුම යන්නටත් පමණ පෙර මේ නිවස තුල සිදු කරන පළවෙනිම ආගමික කෘත්‍ය කටයුත්තටයි හැමදෙනා මේ සම්බන්ධ වී සිටින්නේ. තමන්ගේ දයාබර බිරිඳ කලින් අපිට අහිමි වුණා. ඒ වගේම අපිට අපේ වසන්ත පීසිරි මහත්මයා අහිමි වුණා. දැන් අපිට ඒ පවුලේ විශේෂයෙන් ඒ දරුවා හැටියට අපේ ඒ මෙවර අධ්‍යාපන පොදු සහතික පස්ව උසස් පෙළ විභාගයේ නොවැම්බර් මාසයේ ඒ දරුවට තියෙනවා. ඒ දරුවත් සම්බන්ධ කරගෙන අපේ නිමල් මහත්මයාලා චින්තනවල පවුලේ අය කවුරුත් දුකෙන් පෙළෙමින් ඒ පාළුව සාංකාව තනිකම ඔක්කොම දරා ගනිමින් තමයි එතුමාගේ ඊළඟ ආයති භවය තවදුරටත් සූපත් කිරීමේ මහත් බලාපොරොත්තුවෙන් සසර සූපත් කිරීමේ
අටියෙන් තමයි මේ සෑම කටයුත්තක්ම ඉස්ස සිද්ධ කරන්නේ ඉස්ස සිද්ධ කළේ කියන එක ශ්‍රීමත් කරන්නට ඕන. මම එදත් මා දන්නා පමණින් අපේ වසන්ත පියසිරි මහත්මයා ගැන සිහිපත් කළා. අපේ රම්මුතුගල මහා විහාරස්ථානයේ මේ ගමේ මේ මහා ගෙදර ඉපදුනාට මේ ගමට අපේ මේ එකම ගම රම්මුතුගල කියන්නේ. ඒ රම්මුතුගල අපේ ජපන් පන්සල කියලා හඳුන්වපු රම්මුතුගල මහා විහාරස්ථානයේ එදා 80 ගණන් වල 90 ගණන් වල එතකොට අපි පුංචි නිසෙක් තරුණ සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයෙක් හැටියට එදා එතුමාගේ සමවයසේ හිටියේ තරුණ පිරිසත් එක්ක ඒකරාශී වෙලා විශාල වැඩ කොටසක් සිද්ධ කළා කියන එක අපවත් වී වදාළ සීලෝගම විමල හාමුදුරුවෝ වැඩ ඉන්නවා නම් ඒවා සිහිපත් කළාවි. අපි පුංචි කාලේ එතුමාගේ ඒ ක්‍රියාකලාපයන් දැක්කා. එතුමාගේ යාළුවන් හැටියට එදා හිටිය අපේ ප්‍රසන්න ජනක සිරිස ඒ වගේම ඒසගේ මල්ලි අද ડોක්ටර් ආගම ස්පිතාලේ ওই වගේ පිරිසක් තමයි ප්‍රසාද් සේතුංග කටයුතු කළේ. සිරි මහත්මයාගේ తాවකාලිකවයි මේ බිඳුනේ. ඇයි? එතුමාගේ විඥාන පදාර්ථය ගිහින් ආයේ තව තැනකට ඒ වගේම ස්කන්ධයකට එකතු වෙනවා. ඒ වගේම ස්කන්ධ ධාතු කියන කොටස් ආයතන කොටස් කීපයකට ආයෙ නැවත එකතු වෙනවා. ඒතර ඒක එතන ආයෙ තව ශරීරයක් බවට තව රූපයක් හැටියට තව නාම රූප කොටස් දෙකක් එක්ක යනවා. එහෙමනම් එතුමා తాවකාලිකව අපි ළඟින් ආයි වුණා. මේ ශරීරය අතැල්ලා ගියා. ඒකයි ස්කන්ධ ධාතු ආයතන తాවකාලිකව බිඳ වැටීමටයි මරණය කියලා කියන්නේ. එහෙනම් ස්කන්ධ ධාතු ආයතන නැවත ඉපදීමටයි හට ගැනීමටයි අපි උප්පත්තිය ලැබුවා කියලා කියන්නේ. එහෙනම් ස්කන්ධ ධාතු ආයතන ඔය කියන කොටස් තුන සහ මුලින්ම නැති කර දැමීමයි නිවීම හේවත් නිවන කියලා බුදුහාමුදුරුවෝ අපිට කියනවා. කවදා හෝ දිනක මේ බණ කියන මායතුළු බණ අහන ඔබත් මේ පල්ලව ගිය අපේ වසන්ත පියසිරි හිටියාචි මහත්මයා ඔය කියන ගමන සකස් කර ගන්න වෙනවා. ඔය කියන පතේට එකතු වෙන්නට වෙනවාමයි. එහෙමනම් අපේ බණ පොතේ පෙන්වා දෙනවා මෙතනින් චුත වෙන කෙනා දැන් එතුමා ඒ සල්ලි කර්මයට භාජනය වෙලා පැය කිහිපයක් ඔබත් එක්ක බොහොම හොඳින් කටයුතු කළා. අවසානයේදී යම් වේදනාවක් මූලික කරගෙන එතුමා අපෙන් සමු අරගෙන ගියා. එතකොට මෙතනින් මිය යනවත් එක්කම මේ චුතිය අවසන් වෙනවත් එක්කම ප්‍රතිසන්දිය ගිහින් ලබනවා. දැන් ওই මහායාන ධර්මයේ තමයි කියන්නේ අන්තරාභවයේ කැරකෙනවා සැරිසරනවා එහෙම කිය මහායාන ධර්ම තුල තමයි ඒක පෙන්වා දීලා තියෙන්නේ. නමුත් අපේ තේරවාදී බුද්ධ ධර්මයේ මේක කියන්නේම නැහැ. තේරවාදී බුද්ධ ධර්මයේ පැහැදිලි කරලා දෙන්නෙම මෙතන අතාරින කෙනා ඊළඟ තැන ප්‍රතිසන්දියක් ලබනවාමයි. ඒකට හේතු වෙන්නේ මොකක්ද? අන්න හේතුඵල ධර්මයේ බුදුහාමුදුරෝ දේශනා කරන එතන. මේ හේතුඵල ධර්ම කියන එක පින්වතුනි මේ ලෝකෙ තිබිච්ච එක. ලෝකයට බුදුරෙක් පහළ වෙලා මේක අපිට පැහැදිලි කරලා දෙනවා හැම අවස්ථාවකදීම. මේ අනිත්‍යතා ලක්ෂණ ලෝකයේ තියෙන ඒවා. අනිත්‍යතාවයට කාටවත් අභියෝග කරන්න බෑ. කිසිම බුදුරෙක්වත් ඒවට අභියෝග කරලත් නැහැ. මේ වෙනස් වීම යදනිච්ඡන් තන් දුක්ඛන් තදනත්තා කියලානේ බණ පුතේ කියන්නේ. යමක් අනිත්‍ය සහගතද එතන දුක් සහගතයි. ඒසා මේ පේන දැනෙන අල්ලන ලං කර ගන්න හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ උපාද වය. ওই තිටියටත් වැඩිය උපාද වය වෙවි මේ ගමන යන්නේ. මෙන්න මේක භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා. අර මා මුලින්ක වගේ ප්‍රතිසන්දියක් කරා ඕන කෙනෙක් යන්නේ. පින්වතුනි අවිද්‍යාව සහ තෘෂ්ණාවේ සංයෝජන දෙක මතයි. ඒක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්ත කියන කොටසට සම්බන්ධ කරගෙන අස්සෝ සූත්‍රය, අට්ඨිය සූත්‍රය, ඒකපුද්ගල සූත්‍රය ඔය වගේ සූත්‍ර ගණනාවකින් පැහැදිලි කරනවා මේ අනවරාග්‍ර සංසාර ගමනේ අපි ඉන්නේ ඇහැටි. මරුණට පස්සේ අපිට අහිමි වෙන්නේ ඒවා. නේද? ඉස්සෙල්ලාම අහිමි වෙන්නේ මොනවද? අපේ දේපලද අපේ දරුවද අපිට තිබිච්ච කීයක් හරි බැංකු පොතේ ඒවද නැත්තම් මොනවා හරි අපිට තිබිච්ච දෙයක්ද? ඒ මොකක්වත් නෙමෙයි. ඉස්සෙල්ලාම හිමි වෙන්නේ අවුරුදු ගානක් අපිට භාවිතා කරපු නම නිමල් මහත්තයන් අහන්නේ මොකද්ද? මල්ලිගේ බොඩි එක මිනිහ ගෙදෙට්ට ගියනවාද මෙහෙද කරන්නේ? ඇල්දෙනියේ කනත්තේ හතරටද මේ වලලන්නේ මිනිහ කියන එකනේ ආවේ. බ්‍රැකට් ඇතුලේ ආවද යාගේ නම වරහන් ඇතුලේ? ඒකත් අයිතියක් නෑ අපිට. අම්මලා නම් දාලා තිනව තමයි.
නමුත් නමටවත් අපිට අයිතිවාසිකමක් කියන්න බෑනේ. ඒ සියල්ල අතහැරලා අපිට යන්න සිද්ධ වෙනවා. එතුමා උදේ හවස කවාපුවා අන්දවා පලන්දවා සතප්පවපු ශරීරෙවත් අර යන්න පුළුවන්. ඒකත් මේ ගෙදෙට්ට දීලා ගියානේ පවුලේ අයිට සහෝදරයන්. ඔබතුමාලා ඕන එකක් කරගන්න. අපි කවුරුත් එහෙමයි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ කිසිම දෙයක් අපිට අයිති නැහැ. අපි කරගන්නා වූ මේ විඥානයේ මනස මෙහෙවා කරගන්නා වූ කුසල ධර්මයන් දෙක පමණක් අපිට ඔසවාගෙන යන්න සිද්ධ වෙනවා. පියසිරි මහත්තයත් එක්ක ගියෙත් එච්චරයි. කයත් අපිට දුන්නා. බොඩි එකත් අපිට දුන්නා. එතුමා අරන් ගියා නම් අරන් ගියේ පෙලක් වෙලාවට අපි දැක්ක එතුමා අපි නොදැක්ක එතුමා දැක්ක පෙලක් වෙලාවට එතුමා නොදැක්ක අපි දැක්ක යම් කුසල් අකුසල් සිද්ධ වුණා නම් එතුමා ඊට කාර්යගෙන ගියා. එතුමාගේ ජීවිතය පියසිරි මහත්මියත් යනවා නම් යන්නේ ওই හේතුව නිසා. එක ගමනින් දෙගමනින් මේ අපේ සසර ඉවර වෙන්නේ නැහැ. කොයිතරම් අපිට යන්න තියෙනවද? ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ ඒකයි. ඒ අනවරාග්‍රව සංසාර ගමන තුල අපි දුක් දෙමින්, හඬවමින්, රිදවමින් ආපු ගමන් තුල මේ කවුරුත් සැපවත් ආත්මභාවයකට ආවේ. පින්වතුනි කෙනෙක් කොයිතරම් දුක් විඳිනවද සංසාරේ? ඒ හා සාපේක්ෂව යාට සැප ලැබෙනවා. කෙනෙක් කොයිතරම් සැප විඳිනවද සංසාර ජීවිතේ? ඒ හා සාපේක්ෂව යාට සමාන දුකකුත් තියෙනවා. ওই දෙක කලවමින් අපි කාටත් වැටෙන්නේ. ඉතින් එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ පියසිරි හෙටිආරච්චි මහත්මයාගේ ජීවිතේ ඊළඟ භවයට අරගෙන ගියා. එතකොට ඒකට හේතු වෙන්නේ මේ අපේ විඥානය. මොකද ආයුස්මාච විඥානං කියන්නේ මේ ශරීරේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ උණුසුම ආයුෂ ප්‍රමාණය විඥානයේ මේකෙන් පහ වුණාට පස්සේ බලන්න උන්වහන්සේ මේක මොන තරම් උපමාවලින්ද සම්පූර්ණ කරලා තියෙන්නේ කියලා. නිවත්තන්ව කලින් තරම් වැඩකට ගන්න බැරි නිකන් නෙමෙයි දි รา ගිය දරකටුවක්ලු අපි මරණට පස්සේ වැඩකටවත් දර කැල්ලක් නම් ලිපට දැම්මේ අපු එහෙමවත් බෑ. ඒක බලන්න කොයිතරම් උපමාවකින් උන්වහන්සේ පෙන්නනද කියලා මේ අපේ ජීවිතය ගැන. ඒ වගේම උන්වහන්සේ අපේ ජීවිතේ මේ අපේ පණනල තියෙන්නේ කොහොමද කියන එකත් කියන හැටි. නේද? තනාග තියෙන පිනිබිඳක් හා සමානයි කියලා කියන්නේ. නේද? දැන් මේ රෝහල් ගත කරලා අපේ පියසිරි මහත්තයාව එදා සෛල කර්මය කළා. දෙයනේ අපි ඔක්කොම බලාපොරොත්තු වෙන සනීප වෙලා එතුමා ගෙදර ගියේ. ඒතර අචින්තිතම්පි භවති. හිතපු නැති දෙයක් අපිට වුණා. චින්තිතම්පි විනාශ අපි හිතුවා මහත්තයා ගේන්න ගෙදෙට්ට. ටිකක් එතුමාට විවේක සොයෙන් බෙඩ් රෙස් එකක් දීලා. එහෙම කරන්න ලෑස්තිලා හිටියේ. නමුත් අපිට ඒක හිතන දේ හිතපු කාරණා දේ අපිට ඉස්ස සිද්ධ කරගන්න බැරුව ගියා. ගොඩාක් පින්වතුනි අපි මරණය ගැන හිතනවා අඩුයි බොහෝ වෙලාවට. මොකද මරණයක් අපේ කකුල් ළඟට එන්න ඕනේ අපිට හිතන්න ඒක. අපේ පවුලේ කෙනෙකුට වෙන්න ඕනේ අපිට මරණය ගැන අපිට හිතන්න. අපි මේ මරණයක් දැක්කාම හිතන්නේ නැහැ ඒක පෝස්ටරයක් කියලා හිතනවා එච්චරයි. මරණයක් ළඟින් මේ යනවා නෑ ගණන් ගන්න. ඒක වෙන එකක් අපිට අදාළ නෑ වෙන ගෙදරක මරණයක්. ඒ මිතර අපි අපිට මෙයා කරගන්නේ නෑ. ඉතින් ඒ නිසා එච්චර හිතන්නේ. ඉතින් එතුමත් කල්පනා කරාද දන්නේ කවදා හරි අවසාන කටයුතු මගේ මේ පැත්තේ කෙරෙයිද නේද කොහොම කෙරෙයිද ඒක හිතන්නේවත් නැත්නම් මේ හිතන්නේ නෑනේ අපි. ජීවත් වෙලා ඉන්නකොට අපි මේ හිතෙන්නේ නෑ හිතන්නේ. ඉතින් ඒ නිසා අපි ගොඩාක් දුරට පින්වතුනි අපිට අපේ මරණයේ වේදනාව දැනෙන්නේ අපේම කෙනෙක් අපේම පවුල කෙනෙක් අපිට අහිමි වෙන දාට විතරයි. නැත්තම් වෙනත් කෙනෙක්ගේ පාංශ කුලයකට වෙනත් කෙනෙක්ගේ මල ගෙදරකට ගියාට අපිට ඒක එච්චර දැනෙන්නේ නැහැ. මොකද අපේ කෙනෙක් නෙමෙයි නිසා. ගමේ වෙන්න පුළුවන්. නමුත් අපිට ඥාතිත්වයක් එයා නැහැ. අපේ කෙනෙක් නොවන නිසා ඒක නිකන් තරමක පෝස්ටරයක් විතරයි බැනර් එකක් විතරයි පිටක් වෙලාවට අපිට. එහෙම හිතනවා අපි. නමුත් මරණයේ වේදනාව පිටක් වෙලාවට අපිට දැනෙන්න පටන් ගන්නවා අපිට අපේ කෙනෙක් අපි ළඟ කෙනෙක් අපි ඇසුරු කර කෙනෙක් අපිට බොහොම සංවේදීව හිටපු කෙනෙක් ආදරණීයත්ව හිටපු කෙනෙක් අපිට නැති වෙනකොට. එතකොට අපි බුදුහාමුදුරුවෝ දැස්නේ කල්පනා කරනවා. එක බමුණෙක් තමන්ගේ පුතාලා 4 දිනාට කතා කරලා කිව්වලු පින්වතුනි අනේ දරුවනේ මම කවදා හරි මරුණාට පස්සේ මගේ මල කඳ කවුරුවත් යට කරපු නැති තැනක වල්ලන්න කියලා. ඒ කියන්නේ කවුරුවත් වල්ලපු නැති තැනක වල්ලන්න කියලා. මේ බමුණගේ නම උපසාල්ලක. උපසාල්ලක නම බමුණු හරි පඬිතයිනේ. ඉතින් ඔන්න කාලයා ගෑවෑමින් තාත්තගේ මරණය උදා වුණා. මේ දරුවන්ට දැන් මතක් වෙනවා තාත්තා කිව්ව කාරණා. දැන් ගොඩක් ඔය කියපු ඒවා කරනවනේ නේද? ඔව් සමහර අම්මලා තාත්තලා ලියලා තියෙනවා මේ විදිහට කරන්න කියලා දරුවන්ට. දැන් කොරෝනා කාලේ අපිට ලොකු ආදර්ශයක් දුන්නානේ මේ බොඩි එක ගැන.
නේද? මුස්ලිම් අය වගේ එක දවසේ මේක අවසන් කරන්න බෑ ඉස්සර. එතකොට ඒක තමයි බුද්ධ දේශනාව. ඊළඟට මෙතනදි මොකද කළේ? මේ බමුණා දැන් වලලන්න මේ දරුවන්ට කිව්ව කතාව දරුවන්ගේ ඔළුවේ තියෙනවනේ. හැම තැනම ඒව තාත්තා වල්ලන්න තැන කවුරුවත් පාගපු නැති තැනක්. යට කරපු නැති තැනක්. හොයලා දැන් දවස් දෙක තුනකුත් පහු වුණා මේ මිනිහ කුණු වෙනවනේ. නේද? දැන් ඊයේ පෙරේද ඔබට ආරංචි නේද මේ කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අනේ ගෙවල් වල තනියෙන් නම් දාලා යන්න එපා. ඔහු මේ ඇල්ලේනවත් ඊයේ පෙරේද කෙනෙක් මැරිලා වටේම කුණු ගඳ ගහනකොට බැලුවලු. පස්සේ කඩවත පොලිසියෙන් ඇවිල්ලා දොර කැඩුවා. මට ෆොටෝ හිටන් ඉවලා තිබුණේ මේ මිනිහ ඒ මහත්තයා විශ්‍රාම අරගෙන කාමරේට වෙලා මෙයාලා ගිහින් දවස් ගානක වටේ ලංකාව වටේ ට්‍රිප් එකක්. දවස් 4ක් 5. මෙයා ඇඳ උඩම මැරිලා. මැරිලා කියන්නේ ඉතින් කණ්ඩ කොහම හොයාගත්තද දන්නේ නැහැ. ගෙදර ඉතින් හදලා ගියාද දන්නේ නැහැ පිජ් එකටවත් දාලා. අන්තිමට මිනිහේ බොඩි එක කොහොමද තියෙන පෙට්ටියට දාන්නත් බෑ. මේ අතවල් ඔක්කොම කඩලා ගත්තේ මෙහෙම දුන්නක් වගේ කකුල් දෙකත් උඩ අත් දෙකත් උඩ. දවස් ගාණක් කුණු වෙලා මිනිහ. ගේ තනියෙන් දාලා ගිහිල්ලා. වැඩ හිටිය අම්මලා තාත්තලා තනියෙන් නම් ගෙවල් වල දාලා යන්න එපා. ඒකේ පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඒ අය කොහොමද කරගන්නේ? තමන්ගේ අසනීපයක් වුණා කොයි හරි වේදනාවක් ආවා. කතා කරන්න කෙනෙක් නෑ අහලපහල ගියක් නෑ. මේ ගේ ටිකක් ඈතට වෙන්න තිබිලා තියෙනවා. ඒ වටේ පිටිපස්ස කැලෑ වගේ. ඉතින් දවස් 5යි පහු වෙනකොට කුණු ගඳ ගහන්න පටන් ගත්තාම මෙන්න කඩවත පොලිසියට පැමිණිලක් දුන්නා. මෙතන මේ හිතුවේ මේ මීයෝ ගොඩක් මැල්ල ඇති කියලා. ලොකු උරු මීයෝ. බලන් ගියාම ගෙදර තනියෙන් දාලා ගිහලා ඒ තාත්තා. මේ විශ්‍රාම ගත්ත කෙනෙක්. හාබර් එකේ වැඩ කරනවා. ඉතින් ඒ වගේ ඒවා. ඉතින් මේ වමුණ මොකද කරේ? Taman කාවුරුවත් වල්ලපු නැත්තන ගිහි වල්ලන්න කියලා දරුවන්ගෙන් ඉල්ලීමක් කළා. මේ දරුවා හැමතැනම හෙව්වා තැනක් පින්වත් වල්ලන්න තැනක්. අන්තිමට කාශ්මීරේ පැත්තේ හිමාලය පැත්තට යනකොට විශාල නුග ගහක් රෝක්ෂ නුග ගහක් දැකලා කඳු පාමුල. එයාලා කල්පනා කරා මෙතන නම් කවුරු හරි අට කළා නැතුව ඇති. කියලා මුදුන් මුල දක්වාම ඒ කාලේ හිටියේ ගල් බෝර දාලා අර ගල ලොකු ගලක් මේවා කරලා ගහ පෙරලා ගත්තා. එතන ලැහැත්ති කළා පින්වතුනි පාංශකෝලේ. ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලා පාංශකෝලට වැඩම කළා. උන්වහන්සේලා මුලින් මුල් කටයුතු කළා. භාග්‍යතුන් වහන්සේත් වැඩියා. බුදුහාමුදුරුත් වැඩියා. වැඩම කළා උන්වහන්සේ අර දරුවන්ට දැන් වාඩි වෙලා ඉන්න ඇට කියනවලු දරුවනේ ඇයි මේ විශාල වලක් මොකද මේ ස්වාමීනි අපේ තාත්තා අවසාන මොහොතේ අපෙන් ඉල්ලීමක් කළා. මොකක්ද ඉල්ලීම? බුදුහාමුදුරුවෝ දන්නවා දැක්ක මේක. අපේ තාත්තා ඉල්ලීමක් කළා කවුරුවත් යට කරපු නැති තැනක මාව වලලා දාන්න කියන එක. අපි හෙව්වා මුළු දඹදිවම තැනක් අපිට හොයාගන්න අපසීරු වුණා. අපි කල්පනා කළා මේ කන්දක් උඩ තියෙන මේ විශාල නුගරහ පෙන්නලා මෙතන යට කවුරුවත් යට කරලා නැතිව ඇති. නිසා ස්වාමීනි අපි මෙතන ලැහැත්ති කරලා පාංශකෝල. ඔන්න බලන්න පින්වතුනි බුදුහාමුදුරුවෝ දෙන උපදේශය. දරුවනි ඔයාලගේ ඔය තාත්තම ඔය දැන් තියෙන උපසාල්ලක නමින් පමණක්ම බලන්න ඒ නමින් පමණක්ම 14000 වතාවක් ඔය යට කරන්න බලලන්න හදන වලේ වලලා ඇති කිව්වා. තවත් දැන් තියෙනවද යවලන්න? 14000 වතාවක් උපසාල්ලකින් නමින් පමණක්. ඒ නම විතරක්ම. ඒ නමින් විතරක්ම මෙතන යට කරපු මිනිස්සු මේ ආය යට කරන්නේ එතනමයි. ඕක දැන් Tamanට ගන්න අපිට තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඔය බුද්ධ දේශනාව. මේ අපි කොයි වෙලිච්ච අයද? අපිට කොයිද ඊට? නේද? ඒ නිසානේ දැන් ඔය ආදාහන ගාරවල් හදලා පිනතේ අපි ඒ කළ පින්කම්මනේ අපිට පිහිටට පවතින්නේ. මේ සසර සුවපත් කරන්නේ මේවනේ. වෙන කවුරුවත් නෑ අර කියන්නේ මේ ජින පංජරේ ආකාසත්‍ය ජනං ආසී සේසාපාකාර සංජිතා. කළ පින්කම් හරියට ප්‍රාකාරයක්සේ අපව ආරක්ෂා කරනලු සසර. පියසිරි මහත්තයා කළ පින්කම් එතුමාව රකින්නවා දැන්. වෙන කවුද ළඟ ඉන්නේ? ඔය නෝන ළඟට ගියේ නෝන නැති උනක් කියලා. අම්මා තාත්තා ළඟට ගියේ ඔය. ඒ නිසා එතුමාව දැන් පෝෂණය කරන්නේ එතුමාගේ ඊළඟ භවයේ සුඛිත මුත්ත කරලා දෙන්නේ එතුමා පෙර කරපු අතීත සංස්කාර පුණ්‍යාවි සංස්කාර. අපිට එච්චරමයි. ඉතින් සාර බමුණට කිව්විත් ඒකයි බමුණ. ළමයිනේ ඔයාලගේ තාත්තම
ඔය තියෙන උපසාලක නමින් පමණක්ම 14000 වතාවක් ඔය වල්ලන්න හදේ යට කරා නම් හිතා ගන්නකො එතකොට කොච්චර අනවරාග සසරකද මේ අපි එන්නේ කියලා. සීමාවක් නැති. සසර ගමන සතුටින් එන්නේ නැහනේ. දුක් දෙමින්, හඬවමින්, රිදවමින් එන්නේ මේ. එහෙම කර කර ඉන්නේ. ඉතින් එහෙමනම් අපි කල්පනා කරන්නට ඕනේ. අවසාන කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේ අපි ගිහිල්ලා මැරුණට පස්සේ ගිහිල්ලා ඉපදෙන තැන කියන්න බෑ කියලා. හැබැයි ඕක ගැන අහුවනේ මේ සංයුත්ත නිකායේ තියෙන ඥානසෝනිය සූත්‍රය. ඥානසෝනිය බමුණ මුල් කරගෙන මේක බුදුහාම දේශනා කළේ. ඥානසෝනිය බමුණ අහනවනේ. ඥානසෝනිය බමුණ අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන් එකත් පස්සේ ඉඳගෙන ස්වාමීනි මට ගොඩාක් මානසික මට ප්‍රශ්නයක් තියෙනවා වහන්සේගෙන් අහන්න මගේ මේ මානසිකාරය තුල මේක කැකෑරෙනවා නිතරම. මේක රිදෙනවා මට පිළක්ලාට හිතන්න ගියා. මොකද්ද කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ දැන් කෙනෙක් මරුණාට පස්සේ අපි මේ මියගිය කෙනා වෙනුවෙන් පින්පෙත් අනුමෝදන් කරනවා බණ කියනවා දන් දෙනවා. ඇත්තටම එයා ඒව ගන්නවද කියලා ඇහුවා. මියගිය කෙනා. ඇත්තටම එයාට පැවරෙනවද කියලා ඇහුවා ඒවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා බමුණ ස්ථානීය වශයෙන් හිටියොත් පින්ගනි අස්ථානික හිටියොත් ගන්න බෑ කියලා. අනේ ස්වාමීනි මොකද්ද ඔය ස්ථානීය අස්ථානික කියන්නේ? ඒක පැහැදිලි කරලා දෙන්න ඕක කියලා බමුණ භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා. ඒතර බුදුරජාණන් වහන්සේ පින් ගන්න පුළුවන් තැන් තියෙනවා පින් ගන්න බැරි තැන් තියෙනවා. පින් ගන්න අයට පින් තියෙන අයට ආයෙ පින් අපි මේ පම්ප් කරන්න අවශ්‍ය නැහැ කිව්වා. ස්වාමීනි කොහොමද ඒක? බමුණ යම් කිසි කෙනෙක් තමන් කළ කුසල ක්‍රියාවන් වල හේතුඵලයෙන් නැවත මනුෂ්‍යත්වයකට නම්පත් උනේ මිනිසත් බවක් නම් ලැබුවේ එයාට පින් අවශ්‍ය නැහැ කිව්වා. එයි ඒ යන්නේ එතෙන්ට කනතුරට පින් තියෙන නිසා කුසල් තියෙන නිසා. එහෙම උත්තරීතර තැනකට යන්නේ ඒකයි. මොකද මනුස්ස භාවයේ උසස්. යම් කිසි කෙනෙක් කළ පින්කම්ව දේවතා තත්වයකටපත් වුණොත් දෙවියෙක් බවටපත් වුණොත් එහෙම කෙනෙකුටත් අවශ්‍ය නැහැ පින්. ඒ දේවතා තත්වයකට එයාපත් වෙන්නේම පින් තියෙන නිසා. එහෙනම් අපි මෙහෙම පින් පොම් කළාට වැඩක් නැහැ කිව්වා. ඒක වැඩක් නැහැ කියන්නේ එයාට අවශ්‍ය නැහැ කියන එකයි. මොකද එයා හොඳ තැනකටපත් වෙන හොඳ ප්‍රතිසන්දියකට ගිහින් හොඳ තලයකට ගිහින් කියන එකයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කිව්වා බැරි වෙලාවත් කළ දේවල් අනුව තිරිසන්ගත තැනක ඉපදුනොත් නේද දැන් ඔය අපි ගෙවල් වල හදන බල්ලෝ පූසෝ ලව් බර්ඩ්ස්ලා පාළු ටැංකි වේද හරියට හදනවා. පින්වතුනි මේ අපේ විඥානය කියන්නේ මහා පුදුමයි. දැන් ඔය සමහර ගෙවල් වල සමහර අම්මලාගේ ළමයි දරුවෝ පිටරටවල සත්තුත් එක්කනේ ලං වෙලා ඉන්නේ. සත්තු ලං කරන් ඉන්නේ බලන්න හොඳට සෝදිස් කරනවා. ඒකට කන්න දෙනවා. නෝනාගේ වැඩේ යාට උයනවා. මහත්තයාගේ වැඩේ කූඩුව ඇරුට කන්න දෙනවා. කූඩුව හොදනවා. ඔය එළියට එක්කයි යනවා බෙදකට ලං වෙලා දාන්නේ නේ. පුදුමාදර ඒ දරුවෝ ටික රටේ WhatsApp වලින් කතා කරනවා එච්චරයි. ඉතින් මේ ඇයිට අර සෙනෙහසක් නැහැ. දරුවන්ගේ. මේ අය මොකද කියන්නේ? සත්තුන්ට වඩා දැන් සෙනෙහස බාලා. සත්තුත් මේ ඇයිටම හරි ලැබි. එහෙම වුණාම මොකද වෙන්නේ? අපි කිව්ව අවුරුදු 25 30ක් ගියාම අම්මට 50 60 70යි ඔන්න අම්මා නැති වෙනවා. පිටරට ඉන්න දරුවන්ට ආරංචි වෙනවා අම්මා නැති වුණා කියලා. ඒ අය මොකද කියන්නේ? ලොකු ගණන් වලට ටිකට් දාලා එනවා ඉතින් මේ ෆ්ලයිට් එකේ. ඇයි මේ අම්මගේ පාංශු කුල කරන්නේ? ඉතින් දැන් කොහෙද අම්මගේ ජන විඥානය ඇත්තේ? අර සතාට උරුම වෙලා. සතාගේ ගැබ් අරගෙන. ඒ විඥානේ ගැබ් ගන්නවා නික්මන්ට. ඉතින් මේ ලෝකේ බල්ලෝ අඩු වෙන්නෙත් නැහැ, බැල්ලියෝ අඩු වෙන්නෙත් ඔය වැඩි නෙයි. මේ ජන විඥානේ ගත වෙන විදිය. මේ ඇයි ජීවත් වෙලා තියෙන සත්තුත් එක්ක උන්ට කන්න බොන්න දීලා, උන්ට ආවේනික වෙලා, උන්ටම ආරූඪ වෙලා, උන් එක්කම මේවා වෙලා. එහෙම අපි ධර්මයේදී පෙරන් වෙන්න. නේද? පිරිපොතේ අපේ අතට එන්න තනි වෙන්නේ නැතුව. ධර්ම කාරණා පිරිපොත්. ඉතින් මේ වගේ ඒවා හරියට පිංගතුනේ. ගොඩාක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි සංජීව නරකය ඇතුළු අටමහා නරකයක් පෙන්වනවා. ඒ එකම නරකේවත් පින් ගන්න බෑකෝ අන්ධකාරයි. එතනත් එහෙනම් අවබෝධයි. අනේ ස්වාමීනි එහෙනම් පින් ගන්න පුළුවන් දේ කොහෙද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා මේ ප්‍රේත කොට්ටාස හතරක් තියෙනවා. ඒකේ පරදත්තෝපජීවී කියන ප්‍රේත කොටස. ඔව් එතෙන්දි පින් ගන්නත් පින් දෙන්නත් පුළුවන්. බොහෝ අය එහෙම තැන්වල ඉඳන් අනුමෝදන් වෙන්නේ ළඟා කරගන්නේ පින් ගන්න.
ඉතින් දැන් මේ අපි කවුරුත් හිතන්න ඕනේ එහෙනම් අපි යන්න ඕනේ අන්න එතෙන්ටයි කියලා අත උස්සන්න එපා. අපි පුළුවන් තරම් මේ මිනිස් බවක් ලබාගෙන කෙලෙස් දුරු කරලා නිවන් දකින්නටම අපේ ප්‍රාර්ථනාව තියෙන්න ඕනේ. ඉතින් ওই විදියට අන්තිමට මේ ආනුසෝනිය බමුණ විස්තර කර කර අහනකොට පස්සේ ඒත් ඇහුවා බුදුහාමුදුරුවෝ. ඒ ස්වාමීනි දැන් ස්ථානගත ඉන්න කෙනා ඒ වෙලාවේ පින් ගන්න බැරි තැනක හිටියොත් මොකද ඒකට වෙන්නේ පිටට? නෑ ඒ නම් සඳහන් කරන කෙනා ගත්තේ නැති වුණාට එයාගේ සහලේ නෑදෑයෝ ඉන්නවා නම් ඈත දුර මෑත පින් අපේක්ෂාවෙන් ඒ අනුමෝදන් වෙනවා කිව්වා. අපි දැන් නංගොත් කියලා පින් දුන්නේ කෙනා ගත්තේ නැති වුණොත් සහලේ නෑදෑයෝ ඉන්නවනේ. ඒ අය මේ මොහොතේදී නේද? දැන් ඔබේ වචනෙන් කියනවනම් අර මේ ඩේටාබේස් එක ඕන නම් ඩේටාබේස් එක ඕන වෙලා තියෙනවා. එහෙම නම් ගන්න පුළුවන් කිව්වා. බලන්න එතනත් මේ ගෙනියන එකනේ එතන හේතු වෙන්නේ. ඊළඟට ස්වාමීනි ඒ මොහොතේ එයාටත් බැයි නම් ඒ මොකද ඒ පින් වලට වෙන්නේ කියලා ඇහුවා. එයාත් ගන්නෙත් නැත්තම් නෑ බමුණ එකක්වත් පින් අහ කියන්නේ ඔබ කලේ සතුටු සිටින්නේ. ඔබ කලේ සතුටෙන් ඒ පින්කම අරමුණක් ඇතිව ඒ පින ඔබේ ජීවිතයට බලපානවා කිව්වා. ඔබට ආයුෂ් වර්ණ සැප බල ප්‍රඥාව වැඩෙන්න හේතු වෙනවා. දැන් එතනදී අපිට පැහැදිලි වෙන්නේ අපි කරන එක පින්කමක්වත් ඒ තියෙන ප්‍රතිඵල අහ කියනවද? නෑ. ඒ අදාළ අය නොගත්තොත් ඒක තමන්ගේ ජීවිතවලට බලපානවා. මොකද අපිටත් පින් එපේ. නේද? මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. මිනිසුන්ට පින් අවශ්‍යයි. ඒ නිසා අන්න ඒ තලයේ තුල කියලා භාග්‍යතුන් වහන්සේ අර බමුණන්ගේ මානසිකාරය තුල තිබිච්ච මහා ගැටලුව ඒ ඥානසෝනිය සූත්‍රය තුලින් ඥානසෝනිය බමුණට විසඳලා දුන්නා. එහෙමනම් අපි කල්පනා කරන පින්වතුනි දැන් ඔබට තේරෙනවා ඔබ තනි වෙලා නැහැ, කට්ටිය ඉන්නෝ, යාළුවෝ ඉන්නෝ, නෑදෑයෝ ඉන්නෝ කියලා. තනි වෙන්නේ කොහේ ගියාමද? පල්ලව ගියාට පස්සේ අපි කළපු දේවල් අන්න ඒකයි මම කිව්වේ දැන් ඔය කරපු පින්කම් අපි නිතර සිහිපත් කරන්න ඕන. තමන්ගේ ගෙදර දොරේ අම්මලා වයසක ඉන්නවා නම් ඇදෙන් නැගිට ගන්න බැරි අය එයාගේ කනට කරලා හරි කමන්නේ නේද? ගැටවල ප්‍රශ්න කියන නෙමෙයි. අම්මා කරපු පින්කම් මතක් කරලා දෙන්නයි මම මේ ආවේ. අම්මට මතකද 2015 දඹදිව වන්දනාවේ ගිහිල්ලා බුද්ධ ගාය වැඳගත්ත විදිය? අම්මා පිරිකර පූජා කරලා ඇවිල්ලා අපිට කිව්වේ අන්න ඒව අහන්න ඕනේ යාගේ. තාත්තට මතකද තාත්තා 2014 කංචුක පූජාව කළා සෝමාවතී. මෙන්න මේව මතක් කරගන්න. අම්මට මතකයිනේ හැමදාම මැයි මාසේ 25 වෙනිදා රම්මුතුකල පන්සලේ දානේ නොපිරීලා අම්මා පූජා කළා. ඇයි දෙයියනේ ඔවා කියනකොට ඒ ඇත්තන්ට අර අවසාන මොහොතේදී මොකද්ද හිතේ වැඩිනේ චාගන නුස්සතිය. අත්හැරීම භාවනාවක් නේ. අත්හැරීම පිළිබඳ භාවනාවක් වැඩෙන්න පටන් ගන්නවා. ඒතර එතන කෙලෙස් එකතු වීම නෙමෙයි අත්හැරපු දෙයක් නේ කියන්නේ. නේද? එහෙම නැතුනොත් පින්වතුනි අපි කොහාටද දාන්නේ නැහැ. අර භාග්‍යවතුන් වහන්සේ බණ පුතේ පිළිගන්නට වගේ වැඩිම කාලයක් අපි ඉපදලා තියෙන්නේ අපි මහා ගෙදර කරගෙන තියෙන්නේ සතර අපාය කියලා කියනවා. කොයිතරම් දුකක් වේදනාවක්ද? ඇයි දෙයනේ අපි දැන එතෙන්ට තල්ලුවේ මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතය ළඟද? නේද? හොඳට තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් පින්වතුනි අපි කල්පනා කරන්න ඕනේ අද පියසිරි මහත්මයාට ඉතුරුව පවතින්නේ. එතුමා අවුරුදු 58ක් තුල අපි පුංචි කාලේ අත්හරිමුකෝ. ශිෂ්‍යත්වයෙන් පස්සේ තේරෙනවනේ කෙනෙකුට. ඒ දක්වා ඒක 48ක් කියමුකෝ. ඒ කාලය තුල එතුමා කරගත්තා කුසල අකුසල කර්ම ශක්තියෙන් තමයි අද එතුමාගේ පිහිට ඊළඟ ජීවිතය ආවරණය කරන්නේ. එතුමාගේ සසර සුවපත් කරලා දෙන්නේ. වෙන කවුරුත් නැත. එහෙමනම් අපිට නිමල් මහත්තයලා අපේ මේ ඉන්න ඒක ඒ විදිහට මෙතුමාට ගලා ගිහින් තියෙනවා. ඉතින් එහෙමනම් අපි කල්පනා කරමු අපිට දැන් ඉතුරුව තියෙන පින්වතුනි අපිට ඥාතිත්වය අනුව ඒ මමත්වයේ තුල අපි තවමත් කටයුතු කරන නිසා අපි කවදාද දුර වෙන්න ඕනේ එතනින්. නමුත් අපිට බැඳීම් තියෙනවා. බැඳීම් කියනවා අපි සංසාර පුරාවටම හදාගෙන ආපු නිසා තමයි අපිට මේ වේදනාව කියනවා ගොඩ නැගිලා තියෙන්නේ. බැඳීම් කොච්චර සම්භාරයක් අපේ ජීවිතවලට අපි පුරුදු කරලාගෙන තියෙනවද? ඒ හා සමානව සාපේක්ෂව දුක වේදනාවක් අපිට නිර්මාණය වෙනවා. ඒකයි මේ. එහෙමනම් මේ කාරණා හිතර ගන්න. දැන් හරියට මටට විනාඩි 3යි. මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තියේ බලය මීට දින කිහිපයකට මත්තෙන් අපේ නිමල් මහත්මයා ප්‍රධාන පවුලේ දුවා දරුවන් අපේ ජානක අයියාගේ නෝනා අනිත් සහෝදර සහෝදරියන් මේ අපේ ඥාතීන් මෑණිවරු හැටියට පුංචි අම්මලා ලොකු අම්මලා හැටියට ඉන්න ඔබ කවුරු සහෝදර සහෝදරිය හැටියට ඔබ කවුරු නොසිතූ නොපැතූ ප්‍රාර්ථනා නොකළ වේලාවක හදිසියේ වටිනා ජීවිතයක්
මේ ලෝකේට රටට ප්‍රදේශයට පළාතට පුතාට සහෝදරයන්ට පන්සලට වටිනා ජීවිතයක් අපිට අහිමි වුණා. විශේෂයෙන් ප්‍රධාන ඉංජිනේරු වරලත් අපේ වසන්ත පියසිරි හෙට්ටිආරච්චි මහත්මයාගේ ප්‍රාණකාරයාට භව ගමනට බින්දින් ලැබේවා. සංසාරයේ මතු ජීවිත නිදුක් නිරෝගීමත් ජීවිත දීර්ඝාෂ ජීවිත ලබාගෙන මේ පවුලේම කෙනෙක් බවට සසරදී හමු වෙන්නත් පුළුවන්. මොකද ඔබට ලෙන්ගත නිසා ඔබ ලෙන්ගත නිසා එසේ හමු වේවා. අවසන ජාතියක් ජරාවක් මරණයක් නැති සදාකාලික සැනසුම ගෙන දෙන අතිඋතුම් අමා මහ නිවනින්ම සැනසෙත්වා කවුරුත් සාදු 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 කියලා